නැතහොත් උකටලී වූයේ නොඇලුනේ මහන බැවින් මිදෙනු කැමැත්තේ භික්ෂුභාවයෙන් පීඩිත වන්නේ ලජ්ජිත වන්නේ පිළිකුල් කරන්නේ ගිහි බව පතන්නේ අශාක්‍ය පුත්‍රීය බව පතන්නේ මාගේ මව් ඇත ඕතොමෝ මා පෝෂණයක කරන්නීයයි කියාද හඟවාද මාගේ පියා ඇත හේ මා පෝෂණයක කරන්නීයයි කියාද හඟවාද මාගේ බෑයා ඇත හේ මා පෝෂණයක කරන්නීයයි කියාද හඟවාද මාගේ නැගික් ඇත ඕ මා පෝෂණයක කරන්නීයයි කියාද හඟවාද මාගේ පුත්‍රයා ඇත හේ මා පෝෂණයක කරන්නීයයි කියාද හඟවාද මාගේ දුව ඇත ඕ මා පෝෂණයක කරන්නීයයි කියාද හඟවාද මාගේ බිරිය ඇත ඕ මා පෝෂණයක කරන්නීයයි කියාද හඟවාද මාගේ නෑයෝ ඇත ඔහු මා පෝෂණය කරන්නාහුයි කියාද හඟවාද මාගේ මිතුරෝ ඇත ඔහු මා පෝෂණය කරන්නාහුයි කියාද හඟවාද මාගේ ගමෙක් ඇත එයින් මම ජීවත් වන්නෙමි කියාද හඟවාද නියම් ගමෙක් ඇත මම එයින් ජීවත් වන්නෙමි කියාද හඟවාද මාගේ කෙතෙක් ඇත මම එයින් ජීවත් වන්නෙමි කියාද හඟවාද මාගේ වත්තෙක් ඇත මම එයින් ජීවත් වන්නෙමි කියාද හඟවාද මාගේ අමුරන් ඇත මම එයින් ජීවත් වන්නෙමි කියාද හඟවාද මාදත් ශිල්පයක් ඇත එයින් මම ජීවත් වන්නෙමි කියාද හඟවාද මහණෙනි මෙසේ දුර්වල බව හෙළි කිරීම වෙයි එහෙත් ශික්ෂාව පිළිකෙව් නොකලා වෙයි